මට උවමනාවක් තිබ්බා පුළුවන් තරම් ඉක්මනට ඉන්ඩස්ට්‍රියට ජොයින් වෙන්න. අයිසෙට් එකට ජොයින් වෙන්න හේතුව තමයි අයිසෙට් එකෙන් අපිට බේසික් ඉඳලා එම්ප්ලොයි කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන මට්ටම දක්වා හැමදේම කියලා දෙනවා. කොහොමද ගෲප් එක හැන්ඩල් කරන්නේ? කොහොමද ගෲප් එක වැඩ කරන්නේ? දැන් තියෙන තරඟකාරීත්වයත් එක්ක අපිට එක ලැන්ග්වේජ් එකක් එක ෆ්‍රේම්වර්ක් එකක් දැනගත්ත කියලා ඉන්ඩස්ට්‍රි එකට යන්න අමාරුයි. ට්‍රෙන්ඩ් වෙන ලැන්ග්වේජස් මම ස්ටඩි කරා. අලුතෙන් එන ටෙක්නොලොජිස් මම අත්හදා බැලුවා. සාමාන්‍යයෙන් සමාජීය ප්‍රශ්න තියෙනවා නම් ඒවට සොලියුෂන්ස් හදුවා. ලොකුම චැලෙන්ජ් එක උනේ ටයිම් මැනේජ්මන්ට් කරන එක. නැත්නම් ඔයාට මේ ඉගෙනගත්තු දේවල්මද ප්‍රැක්ටිකලි කරන්න හම්බුනේ කොහොමද වගේ ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එක? ඒත් එක්කම මං අහන්න කැමතියි දැන් ඔයාට සාමාන්‍ය දුරට ඉන්ටර්විව් එකකට ගිහිල්ලා ෆේස් කරලා එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒත් එක්කම දැන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරනකොට ඔයා දන්නවා ඉන්ටර්විව් ප්‍රොසෙසස් දැකලා ඇති. ඒ වගේම ඔයාගේ කම්පැනි කට්ටිය කතා වෙනවා ඇති මේ දේවල් තමයි අපි රෙක්රූටර් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒතර ඔයා දකින විදිහට ඇත්තටම කැන්ඩිඩේට් කෙනෙක්ගෙන් රෙක්රූටර් කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල්ද? Hi everyone, welcome back to Voice of Victory podcast. අද අපි එකතු වෙලා ඉන්නේ Voice of Victory podcast series එකේ 9 වෙනි එපිසෝඩ් එකත් එක්ක. අද මාත් එක්ක එකතු වෙනවා සිතිජ හර්ෂණ ජයසිංහ. ඉතින් සිතිජ මම ඔයාව ආදරෙන් වෙල්කම් කරනවා අපේ podcast එකට. මුලින්ම මම අහන්න කැමතියි මොකද මේ දවස්වල වෙන්නේ? මේ දවස්වල අත් වශයෙන්ම මම University of Colombo වල Bachelor of Information Technology එක external degree එකක්. ඒක කරන ගමන් මම junior developer කෙනෙක් විදියට ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරගෙන යනවා. එතකොට Bachelor of Information degree එක කරනවා. දැනට ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරගෙන යනවා. දැන් මේ දෙකම parallel තමයි ඔයා කරගෙන යන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් සමාජයේ දකින විදිහේ process එකක නෙවෙයි smart විදිහට තමයි ඔයා ඉන්ඩස්ට්‍රි එකේ දැනට වැඩ කරගෙන ඔයාගේ pathway එක හදාගෙන යන්නේ. ඇයි ඉතින් වෙනස් දෙයක් කරන්න හිතුනේ? ඒකට රීසන් එක තමයි මට උවමනාවක් තිබ්බා පුළුවන් තරම් ඉක්මනට ඉන්ඩස්ට්‍රියට ජොයින් වෙන්න. පුළුවන් ඉක්මනට. ඒක හින්දා මම A levels කරා කොළඹ නාලන්ද විද්‍යාලේ. ඊට පස්සේ මැත් ස්ට්‍රීම් එකෙන් මම කරේ. ඊට පස්සේ මට සාමාන්‍ය ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට සිලෙක්ට් වෙන්න තරම් පාස් මාක් එකක් ආවා. ඒත් මට උවමනාවක් තිබ්බේ software engineering වලට එන්න. ඒ ෆීල්ඩ් එකට තමයි මගේ උවමනාව තිබ්බේ. ඒක හින්දා මම මගේ Bachelor of Information Technology කොළඹ යුනිවර්සිටි එකේ ඩිග්‍රී එක තෝරගත්තා. ඊට පස්සේ ඒ මාර්ගෙන් මම පුළුවන් ඉක්මනට ඉන්ඩස්ට්‍රියට එන්න ප්ලෑන් එක හදාගත්තා. ඒ කියන්නේ දැන් ඔයාට හොඳ විෂන් එකක් තිබිලා තියෙනවා. software engineer කෙනෙක් වෙන්න ඕන කියලා. ඒක හරහා ඔයාගේ ප්ලෑන් එක, academic plan එකක් හදාගෙන තියෙනවා. මම මේ විදිහට තමයි මගේ external විදිහට ඩිග්‍රී කරන ගමන් ඉක්මනින් ඉන්ඩස්ට්‍රි එකට එනවා කියලා. ඒ වගේම ඔයාට ISET institute එකට join වෙන්නත් හිතලා තියෙනවා. ඒකටත් මොකක් හරි අනිවාර්යෙන් හේතුවක් තියෙන ඉතින්. ඇයි ISET institute එකට join වෙන්න හිතුවේ? අනිවාර්යයෙන්ම ISET එකට join වෙන්න හේතුව තමයි ISET එකෙන් අපිට බේසික් ඉඳලා එම්ප්ලොයි කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන මට්ටම දක්වා හැමදේම කියලා දෙනවා. මේ ෆන්ඩමෙන්ටල්ස් ඉඳන් ෆ්‍රේම්වර්ක්ස් දක්වා හැමදේම ISET එකෙන් අපිට කියලා දෙනවා. ඒ වගේම ගෲප් වර්ක් කොහොමද ගෲප් එකක් හැන්ඩල් කරන්නේ? කොහොමද ගෲප් එකක වැඩ කරන්නේ? ISET එක කරපු ටීම් වර්ක්ස් අපිට හුඟක් උදව් වුණා. මට විශේෂයෙන්ම ටීම් එකක් හැන්ඩල් කරන විදිහ ගැන දෙතුන් සැරයක්ම එක්ස්පීරියන්ස් එක ගන්න හම්බුණා. ඒ වගේම ඒගොල්ලෝ පර්සනල් බ්‍රෑන්ඩින් කරන්නේ කොහොමද? LinkedIn GitHub කොහොමද අපි පවත්වා ගන්න ඕනේ? ඉන්ටර්විව් එකට ප්‍රෙපෙයාර් වෙන්න ඕනේ කොහොමද? ඒ හැමදේම අකුරක් නැර කියලා දෙනවා. මම ડોක්ටර් නිරෝත් එක්ක කතා කරලා ගයිඩන්ස් කරගෙන තියෙනවා. අපි කොහොමද මේ තැන්වලදී කොහොමද ඉස්සරහට යන්න ඕනේ කියලා. ඒ වගේ ගයිඩන්ස් එකක් අපිට මට හම්බ වෙනවා කියලා දන්න හින්දා තමයි මම ISET එකට ජොයින් වුනේ. ඉතින් අද කාලේ අපි දකිනවා ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා ළමයින්ට ඉගෙන ගන්න, තමන්ගේ ස්කිල් එක බිල්ඩ් කරගන්න. ඒ වගේ විවිධ අවස්ථාවන් තියෙනවා. ඒත් එක්ක ඉතින් ඔයා මේ විදිහට ඔයාගේ ෆියුචර් එක ප්ලෑන් කරගෙන තියෙනවා. දැන් ඒත් එක්ක දැන් ඔයා ඩිසිෂන්ස් අරගෙන තියෙනවානේ. මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා. මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කරනවා. මේ විදිහට දැන් ඔයා ඩිසිෂන්ස් අරගෙන තියෙනවා. ඒත් ඩිසිෂන් ගත්ත පමණින් අපිට අපේ ටාගට් ඇචීව් කරන්න හම්බෙන්නේ නැහැ. ඔයාගෙත් මහන්සියක් අනිවාර්යෙන් මේ පිටිපස්සේ තියෙන්න ඇති. කොහොමද ඔයා ප්‍රිපෙයාර් වුනේ? අනිවාර්යෙන්ම දැන් තියෙන තරඟකාරීත්වයත් එක්ක අපිට එක ලැන්ග්වේජ් එකක් එක ෆ්‍රේම්වර්ක් එකක් දැනගත්ත කියලා ඉන්ඩස්ට්‍රි එකට යන්න අමාරුයි. ඒක නිසා මම කරේ හුඟක් සෙල්ෆ් ස්ටඩි කරා. හුඟක් අලුතෙන් ට්‍රෙන්ඩ් වෙන ලැන්ග්වේජස් මම ස්ටඩි කරා. අලුතෙන් එන ටෙක්නොලොජිස් මම අත්හදා බැලුවා. ඒ වගේම ප්‍රොජෙක්ට්ස් කරා. ඒ ප්‍රොජෙක්ට්ස් කියන්නේ මම এডুকেෂනල් පර්පස් විතරක් නෙවෙයි. සාමාන්‍යයෙන් සමාජීය ප්‍රශ්න තියෙනවා නම් ඒවට සොලියුෂන්ස් හදුවා. ඩෙවලොපර්ස්ලා ප්‍රශ්න තියෙනවා නම් ඒවට සොලියුෂන්ස් හදුවා. ඒ වගේම මට හොඳ ටීම් එකක් හම්බුණා. එයාලත් එක්ක මම යුනික් ප්‍රොඩක්ට්ස් අවුට් කරා. ඒ වගේ දේවල් වලින් තමයි මම මගේ ස්ටාර්ට්අප් එක ගත්තේ. ඒකෙන් තමයි ඔයාගේ ස්කිල් එක ඔයා බිල්ඩ් කරගත්තේ. මම හිතන්නේ බලන් ඉන්න අයට හොඳ
මෝටිවේෂන් එකක් ලැබෙයි ඒකෙන් ඒගොල්ලොනුත් මහන්සි වෙන්න ඕන අපි ප්‍රෝග්‍රෑම් එකකට ජොයින් වුණා කියලාම අපිට ස්කිල් එකක් ලැබෙන්නේ නැහැ අපේ පැත්තෙනුත් කමිට්මන්ට් එකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන දැන් අපි දන්නවා අනිවාර්යෙන්ම අපි වෙනස් ප්‍රොසෙස් එකක් කරගෙන යනකොට ඔයා දැන් ගොඩාක් දේවල් කරලා තියෙනවානේ ඩිග්‍රී එකත් කරනවා ඊට පස්සේ ප්‍රොෆෙෂනල් ප්‍රෝග්‍රෑම් එකකුත් කරනවා ඒ ගාම ඉන්ඩස්ට්‍රි එකට ජොයින් වෙන්නත් හිතනවා එතකොට මේ වැඩ ගොඩක් එතකොට මේ දේවල් එක අනිවාර්යයෙන්ම චැලෙන්ජස් ගොඩාක් ඔයාට එන්න ඇති මොනවාද ඔයාට ආපු චැලෙන්ජස් කොහොමද ඒව ඕවර්කම් කරේ ලොකුම චැලෙන්ජ් ගුණේ ටයිම් මැනේජ්මන්ට් කරන එක අපිට කවුරුණක් තියෙන පැය 24යි ඒ පැය 24 ඇතුළත මේ ඔක්කොම වැඩ ටික කරගන්න එක තමයි ලොකුම චැලෙන්ජ් එක උනේ ඉතින් සමහර දවස් තියෙනවා නිදි මරන්න වෙන දවස් තියෙනවා මුගක් වැඩ කරන්න වෙන දවස් තියෙනවා එක දිගට ඒත් මං හිතනවා කැපවීම සහ මේ ඉන්ඩස්ට්‍රියට තියෙන ආසාව හින්දා මට ඒක අර ලොකුවට දැනුන්නේ නැහැ කියන්නේ තමන් කැමති දෙයක් කරනකොට තමන්ට ඒක මහන්සියක් නෙමෙයි කියනවනේ කියන්නේ වට එක කොහොම හරි මම මේ තැනට යන්න ඕන කියන කමිට්මන්ට් එක තිබුණා ඔයාගේ පැත්තෙන්. අපි දන්නවා දැන් මේ අපි ඉගෙන ගන්න දේවල් වලින් අපි ගන්න දැන් අපි ඉගෙන ගන්න කාලේ ගන්න එක්ස්පීරියන්ස් තියෙනවානේ. ඒක වෙනස් අපි ඉන්ඩස්ට්‍රි එකේ ගිහින් වැඩ කරනකොට අපි ඉන්ඩස්ට්‍රි එකේ ගිහින් වැඩ කරනකොට අපි වෙනමම එක්ස්පීරියන්ස් ටිකක් තමයි ගන්නෙ. ඒ දෙක අතර මොකක්ම හරි වෙනසක් තිබුණාද නැත්නම් ඔයාට මේ ඉගෙනගත්තු දේවල්මද ප්‍රැක්ටිකලි කරන්න හම්බුනේ කොහොමද ඔයාගේ ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එක? ඇත්තටම ඉගෙනගත්ත දේවල් ඇත්තටම ප්‍රයෝජනයක් වුණා. දැනට ප්‍රයෝජනයක් වෙනවා. මම වැඩ කරද්දී මම ඉගෙනගත්ත දේවල් දැනටත් යූස් වෙනවා. ඒත් ඉන්ඩස්ට්‍රි එකට ගියාට පස්සේ මට හම්බුනේ මුලින්ම මොබයිල් ඇප් ඩෙවලොප්මන්ට්. ඒකත් iOS. මම ඒක කවදාවත් කරලා තිබ්බේ නැහැ. එතකොට මට ඒක සෙල්ෆ් ලර්න් කරන්න වුණා. එයාලා අපිට ලර්නින් කර්ව් එකක් දෙනවා සතියක විතර. ඒ සතියක කාලය ඇතුළත ඒක සෙල්ෆ් ලර්න් කරලා එයාලගේ තියෙන රූල්ස් ඇන්ඩ් පොලිසිස් වලට අනුගතව මට ඇප්ස් ඩෙවලොප් කරන්න ඒ දේවල් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි එයාලගේ කියන්නේ කම්පැනි එකට ගියාට පස්සේ එයාලගේ පොලිසිස් තියෙනවා. එයාලා සමහර සොෆ්ට්වෙයාර්ස් යූස් කරන විදි තියෙනවා. එයාලගේ කෝඩින් පැටර්න්ස් තියෙනවා. ඒ වගේ දේවල් වලට ඒ වගේ දේවල් ඉගෙනගෙන ඒවට අනුගත වෙලා තමයි අපි ඩෙවලොප්මන්ට් කරන්න ඕනේ. ඒ විදිහට තමයි ඔයාගේ එක්ස්පීරියන්ස් එක මේ ඉන්ඩස්ට්‍රි එකේ ගෙවිලා යන්නේ. ඒත් එක්කම මං අහන්න කැමතියි දැන් ඔයාට සාමාන්‍ය දුරට ඉන්ටර්විව් එකකට ගිහිල්ලා ෆේස් කරලා එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒත් එක්කම දැන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරනකොට ඔයා දන්නවා ඉන්ටර්විව් ප්‍රොසෙසස් දැකලා ඇති. ඒ වගේම ඔයාගේ කම්පැනි කට්ටිය කතා වෙනවා ඇති මේ දේවල් තමයි අපි රෙක්රූටර් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒතර ඔයා දකින විදිහට ඇත්තටම කැන්ඩිඩේට් කෙනෙක්ගෙන් රෙක්රූටර් කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල්ද? කැන්ඩිඩේට් කෙනෙක්ගෙන් දැන් නම් ඇත්තටම එයාලා බේසික් බලනවා අනිවාර්යයෙන්ම. මොකද හුඟක් කැන්ඩිඩේට්ස්ලාට වෙලා තියෙන්නේ එයාලා ෆ්‍රේම්වර්ක්ස් වලට ආපු ගමන් එයාලා බේසික්ස් අතාරිනවා. එයාලට අමතක වෙනවා. ඒක ඒ වුණාට කම්පැනිස් වලින් අපිට බේසික්ස් ටික පුළුවන්ද කියලා බලනවා. ඒ වගේම අපි අප්ඩේටඩ්ද කියලා බලනවා. සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කියන්නේ හැම වෙලේම අප්ඩේට් වෙන ෆීල්ඩ් එකක්. ඒ වගේම අපිත් අප්ඩේට් වෙන්න ඕනේ. අලුත් ටෙක්නොලොජිස් අත්හරා බලන්න ඕනේ. AIත් එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපි AI රිප්ලේස් කරනවා නෙවෙයි අපිට AIත් එක්ක එකතු වෙලා වැඩ කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේම data structures front end back end හැම දෙයක් ගැනම අපිට ෆන්ඩමෙන්ටලි පුළුවන්කමක් තියෙනවා. තියෙන්න ඕනේ. ඕවරෝල් හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒත් එක මං අහන්න කැමතියි දැන් ඔයා හොඳ ප්ලෑන් එකකට ඔයාගේ ෆියුචර් එක අරගෙන යනවා අපිට පේනවා. ඉතින් මං අහන්න කැමතියි ඔයාගේ මොනවද තියෙන ෆියුචර් ප්ලෑන්ස් ඉස්සරහට? මගේ ෆියුචර් ප්ලෑන්ස් ඇවිල්ලා මුලින්ම මගේ අයිඩියා එක තමයි මේ ෆීල්ඩ් එක ගැන හොඳට දැනගන්න එක. මම ඒකට හිතන් ඉන්නවා අවුරුදු 5ක් 6ක් ඇතුළත මේ ෆීල්ඩ් එක ගැන හොඳ ඕවරෝල් අයිඩියා එකක් අරගෙන හොඳ ටීම් එකක් එක්ක ස්ටාර්ට්අප් එකක් ස්ටාර්ට් කරන්න. අහන ලැබෙන එකත් ඇත්තටම සතුටුයි. ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙන්න try කරන කෙනෙක් දකින්න ලැබෙන එකත් සතුටුයි. ඉතින් මාත් විශ් කරන ඔයාට කවදා හරි දවසක ඒ වාගේ ටාගට් එක achieve කරන්න ඔයාට හැකියාව ලැබෙන්න කියලා. ඒත් එක්කම මම අවසාන වශයෙන් ඔයාගෙන් අහන්න කැමතියි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක සිතිජ බලනවා වෙන්න පුළුවන් ඔයාගේ ස්ටේට් එකේ දැන් after A level ඉඳලා එක්ස්ටර්නල් ඩිග්‍රී එකක් කරන්න plan කරන කෙනෙක් මේ ප්‍රෝග්‍රෑම් එක බලනවා වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට ඔයා අවසාන වශයෙන් මොකක්ද කියන්න කැමති මැසේජ් එක? අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කොච්චර තරගකාරී වුණත් Tamanට උවමනාව කැපවීම තියෙනවා නම් මේ ඉන්ඩස්ට්‍රි එකට ඇතුල් වෙන්න පුළුවන් තාම. ඒ කියන්නේ හැම Tamanට මහන්සියලා වැඩ කරන්න පුළුවන් නම් එයාලා ප්‍රෝග්‍රෑම් එකකට එනවා නම් ඒ ප්‍රෝග්‍රෑම් එකේ ගයිඩන්ස් හොඳට පිළිපදිනවා නම් Taman self learn කරනවා නම් ඒ හැමදේම කරනවා නම් දැනටත් මේක හොඳ ඉන්ඩස්ට්‍රි එකක්. ඒ වගේම එම්ප්ලොයිස්ලා ගැන හිතන ඉන්ඩස්ට්‍රි එකක්. මේක හොඳ chance එකක් හැම කෙනෙක්ට. ඉතින් බලන් ඉන්න කටේට මේ ඉන්ඩස්ට්‍රි එකට එන්ට වෙන්න පුළුවන්. තමන්ගේ ස්කිල්ස් බිල්ඩ් කරගෙන හරි පාත් එකක් සිලෙක්ට් කරගෙන තමන් මහන්සි වුණොත් අනිවාර්යෙන්ම එන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එකක් නේද? අනිවාර්යෙන්ම.
ඉතින් අද දවසේදී අපි සිතිජත් එක්ක එකතු වෙලා software engineer කෙනෙක් වෙන්න ආසාවෙන් බලන් ඉන්න කෙනෙක්ට කොහොමද prepare වෙන්න ඕන සිතිජගේ state එකේ ඉඳන් ඉන්න කෙනෙක් නම් කොහොමද ඔයාගේ ෆියුචර් එක ප්ලෑන් කරන්න ඕන කියන්න අපි පොඩි අයිඩියා එකක් ඔයාලට අනිවාර්යෙන්ම ලැබෙන්න ඇති. ඉතින් සිතිජ මම ඔයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි. thank you so much මට ආරාධනා කරාට. ඉතින් ඒත් එක්කම අර අපි කලින් ප්‍රශ්නයක කිව්වා වගේ ඔන්ටර්ප්‍රිනර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන. ඉතින් තව අවුරුදු කිහිපයකින් අපි අනිවාර්යෙන්ම ඒ ටාගට් එක ඇචීව් කරලා හම්බෙමු. මම ඔයාලට ඒකටත් විශ් කරනවා. ඒත් එක්කම ඔයත් සිතිජගේ ස්ටේට් එකේ ඉඳලා software engineer කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බලන්න. ඔයාටත් හොඳ ඉන්සයිට් එකක් මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වගේ තවත් සක්සස් ස්ටෝරි එකකින් අපි next episode එකේදී හම්බෙමු. Have a nice day. From the spark of an idea, they ignite the flame. Chasing the stars, rewriting the game. With hearts that thunder, with minds that shine. They break the barriers, they blur the lines. Every step, a story told. Every dream, a heart of gold.